බුන්ජෝර්නෝ ඉතාලියේ ඉන්න සියලු දෙනාට මං චූටි පණිවිඩයක් දෙන්න වීඩියෝ එක කරන්නේ. මම ඉතාලි බරවාහන රීදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු කරනවා ඔන්ලයින් හරහා. මම ඒ සම්බන්ධව වීඩියෝ කීපයක් වරින් මර කෙටි වීඩියෝ මුදා හැරියා. මම චුට්ටක් ඒ සම්බන්ධව කතා කරන්න කැමති අපේ ඉතාලියේ ඉන්න තරුණ තරුණියන් ගැන. චූටි කනගාඩුවකුත් තියෙනවා. හේතුව මොකද අපේ ඉන්න ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් සාම්ප්‍රදායික ජොබ්වලම තමා දිගින් දිගට රැඳෙන්න උත්සාහ කරන්නේ. හැබැයි අනිත් රටවලට සාපේක්ෂව අපේ රටවල කට්ටිය ගොඩක්ම එහෙමයි. අති බහුතරයක් ඒ විදිහට තමයි. ඒ කියන්නේ මීට අවුරුදු 20කට 25කට පෙර අපේ කට්ටිය ඇවිල්ලා ඉතාලියේ පටන් ගත්තු රැකියාවම තමා නැවතත් දිගින් දිගට අපේ කට්ටිය කරගෙන යන්නේ. හැබැයි අනිත් රටවල කට්ටිය එහෙම නෙමෙයි. යාලා ගොඩක් මේ ඉතාලියේ දේවල් හොයාගෙන තමන්ට වෘත්තීය සුදුසුකම් හදාගෙන යාලා ඉහළ වැටුප් වලට ඉහළ වරප්‍රසාද ඇතුව වැඩ කරනවා. හැබැයි අපේ බොහොම ඉතාම සුළු පිරිතක් ඉන්න ශ්‍රී ලාංකිකයන් අතරින් ඉතාම සුළු පිරිසක් තමා අපේ ඒ වගේ තත්ත්වයකින් උනන්දුවකින් වැඩ කරන කට්ටිය ඉන්නේ. අනිත් කට්ටිය සාම්ප්‍රදායික ජොබ් වල. මම ඒ ජොබ් එකින් එක මොනවද කියලා කියන්න යන්නේ. ඒ ඉන්න කට්ටිය මේ වීඩියෝ එක නරඹන අය දන්නවා තමන් කරන රැකියා. ඒකින්ද එක රැකියාවකටත් අගෞරව කරන්නේ මේ යුරෝපයේ සියලුම රැකියා එක හා සමානව ගරුත්වයේ තියෙනවා. හැබැයි වැටුප් තලවල හා වරප්‍රසාදවල විශාල පරතරයක් තියෙනවා. ඒකින්ද මම කියන්න කැමති ඉතාලියේ ඉන්න සියලුම තරුණ තරුණියන්ට උත්සාහ කරන්න හැම වෙලාවෙම හැම විටම මොනවා හෝ දෙයක් තමන්ගේ වෘත්තීය මට්ටමින් දෙයක් කරන්න පාඨමාලාවක් හදාරලා මොනවා හෝ ඒ සම්බන්ධව ඉගැන්වීම් කටයුතු කරලා ඒ හරහා රැකියාවක් කරන්න. එතකොට ඔයාලට ඒ වෘත්තියට අදාළව ඉහළ වැටුපක් ඉහළ වරප්‍රසාද ලැබෙනවා. හැබැයි වැරදියට කමෙන්ට් කරන්න එපා. ගොඩක් කනගාටුයි අපේ කට්ටිය ඒ සම්බන්ධව නම් තියෙන උනන්දුව බොහොම ඍණාත්මකයි. මම ඉල්ලීම් කරනවා. මම රීදුරු බලපත්‍ර සම්බන්ධව ඉතාලි බරවාහන රීදුරු බලපත්‍ර සම්බන්ධව පුහුණුවීම් කටයුතු කරනවා, ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ සඳහා උනන්දුවක් තියෙන අවශ්‍යතාවයක් තියෙන අපේ තරුණ තරුණියන්ට දෙපාර්ශ්වයටම මම ආරාධනා කරනවා මාව සම්බන්ධ කරගන්න. ඔයාලා හිතනවා නම් ඔයාලට මේකට ගොඩාක් භාෂාව ඕනේ, ඒ නිසා මේක කරගන්න බෑ කියලා නෑ. ඒ වුණොත් ඒක ඔයාලගේ තියෙන මිත්‍යා මතයක්. භාෂාව යම් මට්ටමකට අවශ්‍යයි. හැබැයි ඒක අඩුපාඩුව හදාගන්න පුළුවන් බොහොම කෙටි කාලෙකින්. මොකද මේ ලයිසන් එක ගන්න පුළුවන්. මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ගන්න පුළුවන්. මට මේ දේවල් ඉතා සරලව ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඒ හින්දා මම ඔයාලට ඉල්ලීමක් කරනවා. මම කැමති මගේ රටේ කට්ටියට මේ සම්බන්ධව කියලා දෙන්න. මොකද අනිත් රටවලට ඒ සම්බන්ධව ගොඩක් අය ඉන්නවා කියලා දෙන්න. හැබැයි ඉතාලියේ මම ඒක දැක්කේ නෑ. නමුත් මම දැන් ඒකට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔයාලට මම ආරාධනය කරනවා එන්න මගේ ගෲප් එකට සම්බන්ධ වෙලා ඔයාලා අත්අදා බලන්න. මම දවස් දෙකක ඔයාලට අවස්ථාවක් දෙන්න කැමතියි. ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්ද? මේක ඔයාලට මේ ලයිසන් එක ගැනීමේ හැකියාව තියෙනවද කියලා. මම විශ්වාස කරනවා බහුතරයක් දෙනෙකුට මේක කරගන්න පුළුවන්. යම් මට්ටමකට ඉතාලි කතා කරන්න පුළුවන් නම්, යම් මට්ටමකට ඉතාලි ලියා ගන්න පුළුවන් නම් මේක ගන්න පුළුවන්. පැහැදිලිවම මේක ගන්න පුළුවන්. ඒකින්ද මම ඉල්ලීම් කරනවා එන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්, මේක ගන්න පුළුවන්. ගොඩාක් ස්තුතියි. මම වීඩියෝ එක අවසන් කරනවා. මම මගේ නම්බරය සඳහන් කරන්නම්. එන්න මට කතා කරන්න සම්බන්ධ වෙන්න. මම ඔයාලට අවස්ථාවක් දෙනවා. ඔයාලට මගේ ඉගැන්වීම් කටයුතු කරන්නේ කොහොමද කියලා බලලා ඔයාලට තීරණයක් ගන්න. හරි. සුබ දවසක් ඉතාලියේ ඉන්න සියලු දෙනාට. මේ වීඩියෝ නරඹන සියලු දෙනාට බොන ජොර්නාතා.